සුබ දවසක් ඔයාලා හැමෝටම. සහේලිගේ වෙඩින් එකත් එක්ක සහේලිගේ තාත්තා රවින්දට පිස්සු හැදෙනවා. සහේලිය එදා එයාගේ ආදරවන්තය වෙච්ච නවී එක්ක පැනලා යනවනේ. ඉතින් ඒ ෂොක් එකත් එක්ක තමයි අරවින්දට පිස්සු හැදෙන්නේ. හැබැයි දැන් තාත්තා හිතාගෙන ඉන්නේ සහේලි චානොත්තරව කසාද බැඳලා රට ටුවර් එකකට ගිහිල්ලා කියලා. එයා එන්නකම් හැමදාම මග බලාගෙන ඉන්නවා. අරවින්ද පුටුවක් තියාගෙන. ඉතින් එයාගේ තත්ත්වයත් එච්චර හොඳ නෑ. දවසක් අහම්බෙන් ආන්සර් කරන කෝල් එකෙන් සහේලි දැනගන්නවා තාත්තයාත් එක්ක වෛරයක් නැහැ. එයා පැනලා ගියාට එයාට පාළුවේ කිව්වම හරි මම මේ දැම්මේ නං කියලා කියන සහේලි එයාගේ ඇඳුම් ටිකත් අරගෙන ගෙදරට එන්නේ එයාගේ තාත්තව බලන්න. එයා දන්නේ නැහැ තාම තාත්තට පිස්සු හැදිලා කියලා. මේ දේවල් දැනගත්තම සහේලිට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? අනිත් එක මේ තාත්තගේ දුව ඒ කතාව ගෙදර කිසිම කෙනෙක් දන්නේ නැහැ. අඩු ගානේ සුරාන්තවත්. සුරාන්ත හිතන්නේත් වෙන කාත් එක්ක හරි ගත්ත කෝල් එකක් එයා දුවත් එක්ක කතා කරනවා කියලා හිතලා කතා කරා කියලා. එයාගේ ජොබ් එකට ප්‍රශ්නයක් වෙයි කියලා ඒ කතාව එයා අනුරාධටවත් කියන්නේ. ඉතින් නින්දෙන් නැගිටින අපේ සුරාන්ත දකිනවා ත්‍රිවිල්ලයකින් බැහැලා යන සහේලිව. එයා හිතන්නේ ලොකු මහත්තයාට වගේම මටත් පිස්සුද දන්නේ. ඇයි මටත් මෙහෙම පේන්නේ? එයාත් එක්කමනේ ඉන්නේ. ඉතින් එයා කෑ ගහගෙන ගෙට දුවගෙන යනවා. ලොකු නෝනා මටත් පිස්සුද දන්නේ. එයාට පිස්සු නෙවෙයි. සහේලිය ඇත්තටම එයාගේ තාත්තව බලන්න ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ සහේලිගේ පැමිණීමත් එක්ක කතාව ගොඩක් වෙනස් වෙයි. මොකද මේ ගෙදරමනේ පාලිත බාපත් ඉන්නේ. පාලිතට මෙච්චර දවස් හොයාගන්න බැරි වුණා සහේලිව කොහෙද ඉන්නේ කියලා. ඉතින් සහේලිට නම් පාලිතගෙන් කිසිම ගැළවීමක් නම් වෙන එකක් නැහැ. පාලිත සහේලිට කරදර කරද්දි අරවින්දයි පාලිතයි අතර ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. මොකද තාත්තා කැමති නෑනේ යාගේ දුවට බාප්පා ඇවිල්ලා බලහත්කාරකම් කරනවට. ඉතින් ගෙදර ප්‍රශ්න රසක් ඉස්සරහට ඇති වෙනවා. රන් හොටේ දුන්න තේකොළ පැකට් එක අපේ සුරාන්ත දැන් හැමදාම අනුරාධට හදලා දෙනවා. එයා දන්නෙත් නැතුවම එයා දුර්වල වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේකත් ඉක්මනටම හොයාගන්න වෙනවා අනුරාධගේ ජීවිතේට මොනවා හරි කරදරයක් වෙන්න කලින්. ඉස්සරහට කතාව ගොඩක් රසවත්. සහේලි ගෙදර එනවා කියලා කෝල් කරාට නවිත් ආන්සර් කරේ නෑනේ. මල්ෂ මැඩම් ආන්සර් කරන්න එපා කිව්වා නිසා. ඉතින් සමහර විට එතනත් ගොඩක් ප්‍රශ්න ගැටුම් ඇති වෙලා සමහර විට නවිත් ජොබ් එකෙන් අයින් වෙලා එන්නත් පුළුවන්. මොකද එයාට හැමදේටම වඩා වටින්නේ සහේලි වෙන්නේ. ඉතින් කතාව ඉස්සරහට ගොඩක් රසවත් වෙයි. මොකද මල්ෂ සහ එයාගේ පරණ ආදරය සහේ ඒ දෙන්නත් මොන ගැහුණා. සහේනොත් නිකන් ඉන්න එකක් නෑනේ. මේ හැම ප්‍රශ්නයක්ම ඇති වුණේ මල්ෂගේ වැඩ නිසා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ගෙන් එන්නම්.